දුරුවාඩේ චිත්‍රපටි බැලුවලු කාගමහාඳුරු. බුදුහාමුදුරුවෝ දවසක් කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරලා ගෑණියක්ව හීලෑ කෙරුවා. ඕ ගෑනුන්ට ඒ කාලේ ඉඳලම තිබිලා තියෙනවා මොකද්ද ඔය එකක් හීලෑ කරන්න අමාරුයි. ඒ හින්දා චිත්‍රපටියක් හැදුවා බුදුහාමුදුරුවෝ. බිම්බිසාර මහරජුරවන්ට කියලා සම්පත්දායකයෝ එකතු කරගෙන ලස්සන චිත්‍රපටියක් හැදුවා. අම්මලට මතක් වුණාද ගෑණි කවුද කියලා? කේමා බිසෝන් වහන්සේගේ මාන්නය බිඳලා කේමාව උපාසිකාවක් කරන්න බුදුරජාණන් වහන්සේ කෙටි චිත්‍රපටියක් හැදුවා. එක වචනයක්වත් පාවිච්චි කරන්නේ නැතුව. ඕ එක වචනයක්වත් පාවිච්චි කරුවේ නැහැ. දේවින් වහන්සේ ආවේ සංගීත සංදර්ශනේ බලන්න. උන්ද හරි රාගික චරිතයක්. සංස්කෘතික සංදර්ශනයක් හදලා රජ්ජුරුවෝ මෙවුන්දව ගෙන්නන්න බුදුහාඳුරන්ගේ උපදෙස් මත උපායක් හැටියට ඒක යෙදුවේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා ඒ විවිධ ප්‍රසංගයේ සංවිධානය කරන්න නාට්‍යාංගනාවෝ නාට්‍ය ශිල්පීන් වාදකයෝ විවිධ වූ විදුලි බුබුලු ආලෝකමත් කරලා ආකර්ෂණීය විදියට හදන්න කිව්වා. අර රූප මදයෙන් මත් වෙලා ලස්සනටම කැමති මෙවුන්දාට මාලිගාවේ ඉන්න බැරුව ගියා. වැයෙන සංගීත කාණ්ඩ සහ ගැයෙන ගීත අහගෙන ඉන්නකොට රජුරවන්ට පණිවිඩයක් යවුවා මටත් බලන්න ඕනේ ඕක මාව එක්කන් යන්න කියලා. ඒ ගමන රාජපුරුෂයන්ව යවුවා පරිවාර ස්ත්‍රීන් සමග බිම්බිසාර රජුරවන්ට ගෑනු ගොඩ. ඕ උඹලට වායේ නෙවෙයි. බිම්බිසාර රජුරුවන්ගේ පුතා කවුද? ඔව් බිම්බිසාර රජුරුවන්ගේ පුතා කවුද කියලා ඇහුවොත් මුළු ලංකාවම කියන්නේ අජාසත්ත කියලානේ ආඳුරු. බිම්බිසාර රජුරුවන්ට කොල්ලෝ 500ක් හිටියා. පුත්තු 500ක්. දන්නේ අජාසත්ත ගැන විතරයි අර නරුම වැඩක් කරපු හින්දා. නරුම වැඩක් කරපු අය ගැන විතරයි. බෝසත් කුමාරවරු පිම්මන්ත බෝසත් කුමාරවරු හිටියා. ඒ කුමාරවරුන්ගේ ජීවිත ගැන හෙව්වේ නැහැ. කුණු එකම හෙව්වා. කුණු එකම හෙව්වා. කුණු එක හොයලා අජාසත්තලා හදන එක නවත්තාපන්. හදපු තරමක් හදලා තියෙන්නේ අජාසත්. ලංකාවේ හදලා තියෙන්නේ අජාසත්තලාන්. බෝධිරාජ කුමාරයා වාගේ අය හදලා තියෙනවද? නෑනේ. බෝධිරාජ කුමාරයා වාගේ චරිත නැහැ. අනිත් සෙසු කුමාරවරු 499ක් ඉන්නවා. එක කුමාරයෙක්වත් කවුරුවත් හෙව්වේ නැහැ. කුමාරවරු 500ක්. කේමා බිසෝන් වහන්සේගේ නෙමෙයි කුමාරවරු 500ම. අන්තපුරයක් හිටියා. අගමෙහෙසිය සමා කේමා බිසෝන් වහන්සේ පරිවාර ස්ත්‍රීන් හිටියා. ඒක රාජකීය රජ සැපට ඒ කාලේ ලැබෙන වරප්‍රසාදයක්. ඒක වරප්‍රසාදයක්. එහෙම හිටපු බිම්බිසාර රජුරෝ සෝවහන් වුණා එක ගෑණියෙක් ඉන්න තොපට පන්සිල්වත් නැහැ. ඔව්. එච්චර ගෑනු ගොඩකොත් හිටපු කෙලස් බරයයි සම්මත බිම්බිසාර රජුරෝ සෝවහන් වුණා. දැන් මේ කුරුවිට එක ගෑණියෙක්වත් නැතිව වුණුත් ඉන්නවා. එක ගෑණියක් ඉන්න අයත් ඉන්නවා. ගෑනු 3-4 දෙනෙක් ඉන්න අය ඉන්නවා. සෝවාන් තියා පුතේ පන්සිල්වත් රැක ගන්න කයියක් ආවේ නැහැ තාම. දැක්මක් ආවේ නැහැ. කේමා බිසෝන් වහන්සේද ඒ රාගික කෙලස් බර ලෝකේ උම්මත්තක භාවයට පත් වෙලා හිටපු වෙලාවේ රාජපුරුෂයොත් එක්ක අන්තපුර ස්ත්‍රීන් එක්ක දැසිදස්සෝ එක්ක
මේ සංස්කෘතික සංදර්ශනය බලන්න එක්කන් එන්න යවුවා. දැන් පරිවාර සේනාවම එනවා. බුදුහාමුදුරුවෝ රජ්ජුරුවන්ට කියලා තිබුණා ප්‍රධාන පිවිසුම් දොරටුව කෙලින්ම මගේ ආසනයේ තියන්න ඈතින්. දොරටුවට කෙලින් ඈතින් තියන්න. මං ඊට පස්සේ උන්දගෙන බලා ගන්නම් කියලා රජ්ජුරුවෝ සියල්ල හැදුවාට පස්සේ බුදුහාමුදුරුවෝ වැඩියා. බුදුහාමුදුරුවෝ වැඩලා රූමත් ගෑනු දෙන්නෙක් මැව්වා. සිස්සිවන්න වුවන ඉංග සුංග ගත හැකි මිටින නිසි පුලුලු කුලරිය සකයුරුති සරතන දිසිරන ලියුරු සිරියුත් මෙ පුරංගන ඇසිපිය හෙලන තරමින් නොවෙති දෙවංගන දිව්‍යාංගනාවක් නොවන්නේ ඇහිපිල්ලම් කොටන හින්දලු අතීතේ ලංකාවේ ගෑනු. දැන් මේ ගොර කඳු වාගේ හිටියාට අතීතේ එහෙමලු ලංකාවේ අය. දිව්‍යාංගනාව ඇහිපිල්ලම් කොටන්නෙත් නැහැ. අර දේහ ලක්ෂණ සියල්ලමත් තියෙනවා. නීල වර්ණ කාන්තිය විහිදුවන ඇස් දෙකද පිය වෙන්නේ. අම්බාපු පිළිමයක් වාගේ. බුදුරජාණන් වහන්සේ මැව්වා දෙපැත්තෙන් දිව්‍යාංගනාවෝ දෙන්නේ. බුදුහාඳුරොත් එක කේමාවුන් තරහ මේ මොන්න තරම් ලස්සන රූපකායක් වුණත් කුණු වෙනවා. පණුව ගහනවා, ජරා වෙනවා, ගන්ධස්රාරේ බැරි කුණු ගොඩක් කියලා බුදුහාඳුරෝ දේශනා කරනකොට උන්ද කැමති නැහැ. ඒ හින්දා තරහයි. දැන් මේ බණ ඉවර වෙනකොට ගෑනු කීප දෙනෙක් තරහ වෙනවා කාගම හාඳුරුවොත් එක්කත්. මන් දන්නවා. ඇයි දන්නවද? මොලේ තියෙන තැන හොඳ නැති හින්දා තරහ වෙනවා මන් දන්නවා. මං එක බොරුවක්වත් කියන්නේ සත්‍යෙම කියන්නේ මේ සමාජය දිහා බලලා. සත්‍යෙම කියනවා. ඒ සත්‍ය සමහර අයට වැටහෙන්නේ නැතුවම දොස්තර මහත්තයා බෙහෙත් දාන්න කුණු වෙච්ච තුවාලයක් පුතේ පුළුන් ගෝස් අරගෙන කතුරෙන් අල්ලලා මෙහෙම අරක හාරලා ඒකේ තියෙන ජරාව ඔක්කොම අයින් කරනවා රෝස පාට වෙනකන්. තුවාලේ හිමි ලෙඩා දොස්තරගේ අම්මා මතක් කරලා බයිනවා මේකගේ කියලා. මාව මරන්න හදනවා අඩේ මාව අරන් ඵලයව මේක එන ගහලා මේකට කියලා පයින් ගහලා අර මිනිහට දෙන්නේ බෙහෙත් දාන්න. දොස්තර මහත්තයා කට්ටියට අල්ල ගන්න කියලා මේකව සුද්ධ කරලා බෙහෙත් ටික දානවා සියලු කුණු අයින් කරලා. දෙවෙනි පාර එනකොට තරමක් හොඳයි, තුන්වෙනි පාර එනකොට තරමක් හොඳයි, හතරවෙනි පාර එනකොට තරමක් හොඳයි. දැන් ලෙඩාට තුවාලේ හොඳටම හොඳයි. මේක ඊළඟ පාර එනවා පුතේ. අඩි 3-4ක් දිග කේක් පෙට්ටියකුත් අරගෙන කෙහෙල් ඇවරියකුත් ඔබාගෙන ලොකු බරකුත් තරම් එනවා දොස්තර මහත්තයා ගාවට. මහත්තයා බුදු වෙන්න ඕනේ. මට එදා වේදනාවට මොනවා කිව්වද දන්නේ. මට මූණ බලන්නත් ලැජ්ජා හිතෙනවා අපේ උන් ගෙදරදි කියනකොට. මට සමා වෙන්න මහත්තයා මට දැන් හොඳයි. ඒ දවස එනවා කාගම හාඳුරු මැරුණත්. කාගම හාඳුරු මැරුණත් ඒ දවස එනවා. මේ වෙලාවේ දුක හිතේ. මේ වෙලාවේ කේන්තියේ. හැබැයි ඇත්ත ඒකමයි. ඇත්ත ඒකමයි. බුදුහාඳුරන්ට ගල් ගැහුවා. ගල් පෙරළුවා. දුනු ආය යොදලා විද්දා. ඇත්තු කුලප්පු කරලා එව්වා. ජේසුස් වහන්සේට ඇන ගැහුවා. මහම්මද් තුමාගේ හතරහන්දි කැඩුවා. දාර්ශනිකයෝ සියදි විනාශාගෙන විද්‍යාඥයෝ සියදි විනාශාගෙන මරණකම් වද දුන්නා. ඇත්ත කියන්න ගිහිල්ලා. හැබැයි ඇත්ත ඒ හැටියෙන්ම සත්‍යමයි. සදාතනික ලෝක සත්‍යයක්. ඒක බොරු වෙන්නේ නැහැ.
එහෙනම් ඒ දවස කවදා හරි එනවා. එදාට හැබැයි ඔබ පෙරදිලා ඉඳින්. නැවත නිවැරදි වෙන්න බැරි තැනක. ඊට කලින් නිවැරදි වෙන්න පුළුවන් නම් හොඳයි. කේමා බිසෝන් වහන්සේ ප්‍රධාන වාහල් කඩින් ඇතුල් වෙලා එනකොටම දර්ශනීය ගෑනු දෙන්නේ පේනවා කේමා බිසෝන් වහන්සේට වඩා ලස්සනයි. ඇහි පිල්ලම් කොටන්න නැතුව විස්මයෙන් බලාගෙන හිටියා. බුදුහාමුදුරුවෝ ක්ෂණයක් පාසා අර දිව්‍යාංගනාවෝ දෙන්න වෙනස් කරගෙන මේ ශරීරයට සිද්ධ වෙන ඉරණම ගෙනාවා. වෑවෙන්නේ නැති කඩා වැටෙන මහලු ස්ත්‍රීන් දෙන්නෙක් ගානට. එක වචනයක්වත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. අනිත්‍යයි කියන ධර්මතාවයම කේමා බිසෝන් වහන්සේට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කළා. කේමා බිසෝන් වහන්සේ හැමම දන ගහලා වැන්දා. දන ගහලා වැඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහලා ශාසනයේ හොඳම උපාසිකාවක් හැටියට නිර්වාණ අභිවෘද්ධිය ලබාපු උත්තමාවියක්. ඕනෑම වැරදිකාර චරිතයකට පුතේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. නිවැරදි වීමේ වාග්ය මේ සම්බුදු සසුන ඇතුලේ තියෙනවා. ඒ හින්දා මම ඔබට මාතෘකා කළේ කුණ්ඩලකේසී කතා වස්තුව. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස අරබයා දේශනා කොට වදාලා. ඒ ගාථා රත්නය තමයි මේ ගාථාව යෝ සහස්සන් සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ. යෝ සහස්සන් සහස්සේන 1000 වැඩි කෙළුවාම ලැබෙන පිළිතුරට සමානව 1000 වැඩි කෙරුවාම කීයද? දසලක්ෂයයි. දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා දමා මා දිනුවා මා ජයගත්තා කියා හිතනවාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ එක මිනිහෙකු ඔබව විනාශ කරන සතුරු සේනාව අඳුරාගෙන ඒ සතුරු සේනාව මරා දැමීමයි. ඔබට ඉන්න සතුරු සේනාව කවුද? ස්වාමීන් වහන්සේ අපේ නැන්දම්මා. දැන් මෙතන ඉන්න ලේලිලාට එකට පේන්නේ කාවද? ස්වාමීන් වහන්සේ අපේ නැන්දම්මා. වයසක මේ නැන්දම්මලාට පේන ඇති. හඳුන්නේ අරකි මට පේන්නේ. ඕකියෝ මරා ගත්තා නම් මම කොල්ලත් බේරාගෙන මටත් ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. මෙහෙම පේන්නේ. මෙහෙම පේනවද නැද්ද? මෙතන ඉන්න හැමෝටම පේන්නේ නැති වෙයි. හැමෝටම පේන්නේ නැති වෙයි. හැබැයි යම් ප්‍රමාණයකට පේනවා. යම් ප්‍රමාණයකට පේනවා ලේලිව. යම් ප්‍රමාණයකට පේනවා නැන්දම්මව. දුෂ්ටයි දුර්ජනයි. හැබැයි මාමයි බෑනයි. දැකලම නෑ. මාමයි බෑනයි එහෙම දැකලම නෑ. මේක ලෝක ඉතිහාසයේ පුතේ ඈත ඉඳලා එන වෛරයක්. ගෙදර බුදුන් අම්මා කියලානේ කියන්නේ. කාන්තාවෝ ලබන උත්තම පදවියක් තමයි ගෙදර බුදුන් අම්මා. ලේලිත් ලබනවා නැන්දම්මත් ලබලා ඉන්නවා. එතකොට මේ බුදුන් හැටියට වන්දනා කරන මව්කම ඇයි මෙහෙම හැල්ලු කරන්නේ? නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා?
මුළු පවුලෙම ආරක්ෂාව සපයන උත්තමාවිය දෙවියෙක් වගේ අම්මා. එතකොට ඒ කතාන්දරවලට මේ සමාජයේ තියෙන වෛරයත් එක්කන් ගලපන්න පුළුවන්ද? ඒ ගෑනුකම ගැලපු හැකිද? ගලපන්න බෑ. මේක විග්‍රහ කරලා පෙන්නුවාම මේ හරහා මුළු ගෙදරම ගිනි ගන්නවා. මේ වෛරී ගතිය නවත්තන්න බොරු ආටෝපිත රෙද්දෙන් වහලා සිල් පෙන්නනේවා නවත්තලා කියලා. රෙද්දෙන් පෙන්නන්නේ පුතේ සිල් නේ? මේ ලංකාවේ ගිහි පැවිදි බොහෝ දෙනා රෙද්දෙන් තමයි පෙන්නන්නේ අභිමානය, සීලය, ගුණවත් බව, නැනවත් බව, පෞරුෂය. මේවා ඔක්කොම පෙන්වන්න හදනවා රෙද්දේ. හැබැයි රෙද්ද අස්සේ පල් හොරෙකින් පල් හොරෙක්, නිවටෙක්, අපරාධකරුවෙක්, දරුණු සාහසිකෙක් මනම්පේරි මගේ ඉස්සරහා බනහපු සදහැවත් ධනවත් සිටුවරයා වගේ හිටියේ. හැබැයි ඒ රෙද්දෙන් වහලා සුදු පිරුවටෙන් වහලා රණින් බැබලිලා හිටපු මේ රූපයේ ඇතුළ දහස් ගණන් දරුවෝ විනාශ කරලා අධි මාත්‍රාවෙන් අයිස් අරගෙන කොල්ල දෙන්නේ මැරිච්ච සිද්ධිය හොයාගෙන එද්දිනේ අහුනේ. මැරිලා වැටුණා. උගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටපු කොල්ල දෙන්නේ. ඇයි නිකන් හම්බෙනවා ගිලලා දැම්ම. මගුල් ගෙදර ගිහිලා අරක්කු බිව්වා නේ. පොල් පිටිගම එකෙක් මැරුණා. පොල් පිටිගම එකෙක් මැරුණා. පුටුවේ උඩු බැලි අතට බීලා වෙරි වෙලා හිටියා. එහෙම ඉඳිද්දිම වමනේ ගියා. බෙල්ල කඩා වැටලා උඩු අතට තියෙද්දි වමනේ ගියා. ඉස්මොල්ල ගියා. හිර වෙලා මැරුණා. හුස්ම ගන්න බැරුව. මගුල් ගෙදරට ආපු ඔක්කොම යනවා. එකෙක් යන්නේ කඩා වැටිලා ඉන්නවා. බැලුවහම මේක මැරිලා. මගුල පැත්තක තියලා මනමාලයා හිරේ. අය අරක ගවේෂණය කර ගන්නකන් හිරේ යන්න දෙපේ. මිනි මරුපත් මනමාලයා ගෙදර. ප්‍රමාණය නැහැ. ගුණය නැහැ. දැක්ම නැහැ. එහෙම කාලකන්නියෝ මේකේ කොච්චර ඉන්නවද? මේ කුරුවිට කොච්චරක්ද එහෙම කාලකන්නියෝ? නරකයයි සම්මත දේම ඇලිලා ජීවිත විනාශ කරන මේ කුරුවිට කී දෙනෙක් ඉන්නවද බලන්නකො. ඔබේ පවුලට සම්බන්ධ කී දෙනෙක් ඉන්නවද බලන්නකො. ඔබ ඒ ගොඩේ ඉන්න මිනිහෙක්ද බලන්න. ඔබට පේනවා. ඔබ ඒ ගොඩේ නම් දැනෙන්න ඕනේ. දැනිලා නිවැරදි වෙන්න ඕනේ. හුණ්ඩලකේසී කතා වස්තුවේ හුණ්ඩලකේසී එහෙම චරිතයක්. සල්ලාල අවුරුදු 16ක කෙල්ලක් හුණ්ඩලකේසී. හේතුව අම්මයි අප්පච්චි දෙන්න කෝටිපති ව්‍යාපාරිකයෝ. අම්මයි අප්පච්චි කෝටිපති ව්‍යාපාරිකයෝ. මහා ධන සිටුවරු. මේ අය එකම දුවක් හිටපු හින්දා තනි දරුවා අහිමි වෙයි කියලා සමාජයට දැම්මේ නැහැ. සමාජයට නොදාපු නිසා අධ්‍යාපනය ලැබුණේ නැහැ. සමාජීය අධ්‍යාපනය ලැබුණේ නැහැ. සංස්කෘතික අධ්‍යාපනය නැහැ. ආගමික අධ්‍යාපනය නැහැ. අභිචාර අධ්‍යාපනය නැහැ. විෂයමය වශයෙන් ලබන අධ්‍යාපනය නැහැ. මොකක්වත් මේ ළමයාට ලැබුණේ නැහැ. ගේ ඇතුලේ හිරකාරියක් ඇටියට හැදෙනවා. හැබැයි අරව නොලැබුණාට කෑම බීම ලස්සන ජීවිතයක් ගෙවන්න ඕන වටපිටාව අනිත් ඒවා ගෙදරදී හම්බෙනවා උප්පරියෙන්. ඇඟ වැඩෙනවා, මොලේ පහළ වැටෙනවා, හිත දුර්වල වෙනවා. වැඩෙන ඇඟට සත්වයන්ගේ අවශ්‍යතාවයන් දැනෙන්න ගන්නවා. අවුරුදු 16ක් විතර වෙනකොට කුණ්ඩලකේසිට පුදුම කුලප්පුවක් පුතා.
ගාලක හදන මුව දෙනවාගේ කඩාගෙන පනින්නමයි ඔට්ටු වෙන්නේ. කොල්ලෙක්ගේ කටහඬක් ඇහෙනකොට කර උස්සලා බලනවලු කොහෙන්ද කියලා පෙරේතකමට. පව් ඉතින්. ඒ ළමයාගේ වැරද්ද නෙමෙයි අර මහයුන් දෙන්නා කරපු අපරාධනේ. කතාවක් බහක් දැකීමක් මොකක්වත් විඳීමක් නොලද ළමයා අසරණයිනේ. එහෙම අසරණ ළමයා දැන් කුලප්පු වෙලා ඉන්නවා. එක දවසක් කුණ්ඩලකේසීගේ සඳලු තලයට ඇහෙනවා යාබද පාර මේ වාගේ. පාරේ මරන්න කොල්ලෙක් අරන් යනවා අපරාධකාරයෙක්. දරුණු සාහසික මිනිමරුවෙක් හොරෙක් මම් පහරන්නෙක් සල්ලාලෙක්. රජ්ජුරුවන්ට බැරිම තැන මේකට මරණීය දණ්ඩනේ නියම කෙරුවා. වදකයෝ කසපාර තලතලා රාජපුරුෂයෝ මැද්දේ හොරුන් හෙලන ගිරිමුදුනට අරන් යනවා. ගිරිමුදුනෙන් පල්ලෙහාට දාලා පූර දඬුවමක් දෙන්න මේකට රටවැසියාට පේන්න. අදටත් තියෙනවා පුතේ පිට රටවල් වල ඒ වාගේ කූරතර දඬුවම් දීපු තැන් බලන්න. කොටියෝ ව්‍යාග්‍රයෝ දිවියෝ මිනි කන බල්ලෝ ඌඩු වල දාලා ලොකු තටාකයක් බැඳලා තියෙන්නේ අක්කර 4ක 5ක. තාප්පේ බැඳලා තියෙනවා අඩි 30ක් විතර උසට. ප්‍රේක්ෂකාගාරේ තියෙනවා මෙහෙම වටේටම දහස් ගානකට බලන්න පුළුවන්. නරඹන්න පුළුවන් අරූට දෙන දඬුවම. ඊට පස්සේ සියලු දෙනාටම ප්‍රාන්ත වැසියන්ට දැනුම් දීලා අර අපරාධකාරයව දාලා අර මිනි කන සත්තුන්ව අරිනවා කූඩු වලින්. පැනලා අර මිනිහා දුවද්දී කෑලි 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 කඩාගෙන කනවා. කෑලි කෑලි කඩාගෙන කනවා පන පිටින්ම. අවසානයේ වැටිච්චාම මිනිහාගේ ඇට්ට කෝට්ටක් වන් නැති වෙන්න අහට්ට අරන් දුවලා මෙහාට අරන් දුවලා අමුෙන්ම මේ විනාඩි ගානක් ඇතුලේ ඉවරයි මිනිහා. ප්‍රේක්ෂකාගාරේ ඉඳලා බලාගෙන ඉන්නවා මිනිස්සු තුස්නීම් භාවයෙන්. මේ වාගේ ක්‍රම ඕනේ මහත්තයා. ධර්මයට අඩංගු නැති, සංස්කෘතියට අඩංගු නැති, නීතියට අඩංගු නැති මේ මිනිස්සුන්ව හදන්න ක්‍රමයක් එපේ. හදන්න ක්‍රමයක් ඕන. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේසං ජීවිතං පියං අත්තානං උපමං කତ୍වා නහනෙය නගාතේ කියලා. සියලු දෙනාම දඬුවමට බයයි. ඒ නිසා කිසිවෙක් කිසිවෙකුට රිදවන්න දඬුවම් කරන්න එපා කියලා අනුදැන වදාලා. හොරුන්ට කියලා හැම තියනවාද ඒකේ? බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා දස රාජධර්මයෙන් රජකම් කරන රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා යම් දඬුවමක් නියම කරන්නේද ඒකට එරෙහිව වචනයක්වත් එළියට දාන්න එපා කිව්වා හාමුදුරුවරුන්ට. ඔය දැන් හාමුදුරුවරු කුලප්පු වෙලා එක එක ඒවා කෙරුවට සංඝයා වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ පුත්තු නම් ත්‍රිපිටකයේ හොඳට බලලා තියෙනවා නම් ඔය කුලප්පු නෑ. ඔය කුලප්පු නෑ. හාමුදුරුවරු කරන්න ඕන දේ තියෙද්දි ඕන නැති ඒවනේ කරන්නේ. දේශපාලඥයෝ පස්සේ ගිහිලා උන්ට මුට්ටි අල්ලල්ල පල්ලි තියෙන මොකාද කුඩුකාරයෙක්ද හොරෙක්ද බේබද්දෙක්ද සක්කිලියෙක්ද දන්නේ ඒක පස්සේ ඇවිදිනවා. තමන්ගේ ගෞරවයේ අභිමානයේ තියාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව සරයි නම් කවුද නොබලන්නේ? කවුද නොබලන්නේ? කවුද නොවන්දින්නේ? කවුද ගරු නොකරන්නේ? UMP එකේ අය බයින්නෙත් නැහැ, පොදු පෙරමුණේ අය බයින්නෙත් නැහැ, JVP කාරයෝ බයින්නෙත් නැහැ, මොකෙක්වත් බයින්නේ නැහැ. පාඩුවේ හිටියානම්. දැන් එහෙමද? JVP එකෙන් බයිනකොට පොදු පෙරමුණෙන් ප්‍රශංසා. පොදු පෙරමුණෙන් බයිනකොට UMPෙන් ප්‍රශංසා. UMPෙන් බයිනකොට හෙළවුරුමෙන් ප්‍රශංසා. මොකටද පුතා? සමස්ත ලෝක ප්‍රජාව වෙනුවෙන් එලි දක්වාපු මානවයා
ජාති කුල ගෝත්‍ර ප්‍රවේණි නොසලකා සමස්ත මානව වර්ගයා වෙනුවෙන් සත්ව ලෝකය වෙනුවෙන් පෙනී හිටින උත්තමයෙක් විය යුතුයි. ඒක තමයි භික්ෂූත්වයේ උරුමය. ඒක මත දරනවා නම් ශාසනයේ පවතින එක, ශාසනයේ බබලන එක, ශාසනයේ දියුණු වෙන එක, මිනිස් සමාජයේ නිකැලැල් වෙන එක අසුරු සැනින් පින්නතුනි අපට ලැබෙන. මේ දුර්වලතා මගහරවාගෙන පැහැදිලි ගමනක් යන්න පුළුවන් වාග්ය ලැබෙනවා.